සුබම සුබ දවසක් ඔයාලට. කොහොමද ඉතින්? මගේ මේ දෙවෙනි මල් සේල් එක තමයි අද මං අරගෙන ආවේ. ඉතින් ඔයාලට ගොඩාක් ස්තුතියි මාව විශ්වාස කරලා මගේ පළවෙනි මල් සේල් එකෙන් මල් ගොඩක් මිලදී අරගත්තා හැමෝම. ඒ අයට ගොඩාක් ස්තුතියි මං ගැන විශ්වාසය තියලා පැල මගෙන් මිලදී ගත්තට. ඉතින් මට ගොඩාක් ඕඩර්ස් ආවා. ඒ ගැන මට ගොඩාක් සතුටුයි. සමහර මිස්ලට මට දී ගන්නවත් විදිහක් නැතුව ගියා. සමහර පැල තිබුණෙත් නැහැ. ඒ තරමට මට ගොඩාක් අය කතා කරා. තවමත් ඒ පළවෙනි වීඩියෝ එක බලලා තවමත් කතා කරන අය ඉන්නවා. ඒගොල්ලන්ට ගොඩාක් ස්තුතියි මාව විශ්වාස කරලා පැල ගත්තට. ඉතින් මට කියන්න ඕනේ මේ 12 වෙනි අංකේ තිබිච්ච පැලය පිනාටම් එකේ පැල ගොඩාක් අය මිලදී අරගත්තා. ඒ පැලය අරගත්තු අයට මට කියන්න තියෙන්නේ ඒ පැලය ටික දවසක් යනකම් මේ විදිහට කොළ ඉරෙන්නේ නැහැ. ඒකට ගොඩාක් සාත්තු කරන්න ඕනේ. ඒ වගේම හොඳ පොහොර රසයක් දෙන්න ඕනේ මේ විදිහට කොළ ඉරිලා එන්න නම්. ඒගොල්ලන්ට මං කියන්නේ ගත්තු මිස්ලට ඔස්මෝකෝට් කේ එක දාලා මේ වගේ හොඳ සාරවත්ව හදාගන්න කියලා. ඒගොල්ලෝ මගෙන් ඉතින් නිතරම ඇහුවා මේක කොහොමද හදාගන්නේ මිස්, මේක මේ අපිට මේ චූටි පැලයක් නෙවලා තියෙන්නේ එහෙම කියලා. ඉතින් ඒගොල්ලන්ට මට කියන්න තියෙන්නේ ඔය ගානට වෙන කොහෙමත් කිසිම තැනකින් ඔය ගානට ඔය වගේ පැලයක් හම්බෙන්නේ නැහැ. ඒගොල්ලෝ ඒ මං ගැන මොකක් හරි අහිතක් හිතුවනම් මට සමා වෙන්න ඕන. ඒ වගේම මේ වගේ ලස්සනට හදාගෙන ඔය හැමෝම මට ෆොටෝ එකක් දාන්න ඕන මේ වගේ ලස්සනට කවදා හරි කොළ ඉරිලා සුදු වෙලා හැදිච්ච දවසට. එච්චරයි මට කියන්න තියෙන්නේ. අද යමු අපේ සේල් එකට. අංක 21 මෙන්න මේ මාබල් ක්වීන් වගේ පැලයක් තමයි මේ තියෙන්නේ අලුත් එකක්. මේක මන් 350ට දෙනවා. හැබැයි මංගාව තියෙන්නේ දැනට පැල 3ක් විතරයි මේකේ. 350යි හොඳට හැදිලා කොළ 4ක් 5ක් වගේ තියෙනවා ඒ පැල තුනේම. ඊට පස්සේ 22ට අංකෙට තියෙන්නේ අලුත් එකක් සිල්වර් පෝතොස්. ඒක කොළ 3යි තියෙන්නේ. ඒ කොළ තුනේ තියෙන පැලේ මෞෂාකයක් තමයි මම මේ පෙන්නන්නේ. ඒ පැලයක් 300 ගානේ මම දෙනවා. කොළ 3ක් වගේ තමයි තියෙන්නේ. ඒක කියන්න ඕනනේ මම මේ තියෙන්නේ මගේ මෞෂාකයක්. ඊට පස්සේ 23 වෙනි අංකෙට තියෙන්නේ සිංගෝනියම් එකක් සුදු පාට. ඒක ටිකක් පෝෂණය හොඳට වැඩුණම ඒක සුදු පාටට තමයි මේ හැදෙන්නේ. පඳුරක් විදිහට හරි ආධාරකයක් හිටවල හරි හදාගන්න පුළුවන්. අංක 24ට තියෙන්නේ මංජුලා පෝතොස් එකක්. මේ පෝච්චිය පිටිම මම දෙනවා රුපියල් 600කට හොඳට හැදිලා තියෙන්නේ. ඒක ගලවලා මට පෝච්චිය නැතුව ඔයාලට එවන්න පුළුවන්. බුෂ් එක වගේ හදාගෙන තියෙන පෝච්චියක් ඒක. 25 වෙනි අංකෙට තියෙන්නේ දවල් කඩුපුල් එකක්. මේ බලන්නකෝ ඒක කොච්චර ලොකුවට හැදිලා තියෙනවද කියලා. මේකේ කඩුපුල් මල් මේ කිනිති හැම එකේම පොහොට්ටු ඇවිල්ලා හැම එකේම මල් පිපෙනවා. රැට මල් පිපුණට දවල් 11 විතර වෙනකම්ම මේ මල පර වෙන්නේ නැතුව තියෙනවා. ලස්සනට මල් ගොඩාක් එනවා. මගෙත් ලොකු පඳුරක් තියෙනවා. මේක මේ රුපියල් 700කට තමයි මම දෙන්නේ. ඉතින් පෝච්චිය පිටින්ම ගලවලා මට එවන්න පුළුවන්. අංක 26 ඒ තියෙන්නේ හෝයා වර්ග. ಜಾති දෙකකින් තියෙනවා පැල. පැලයක් රුපියල් 200 ගානේ තමයි මම දෙන්නේ. මේ සුදු පාට තිත්තිත් වගේ තියෙන්නේ. ඒ තිත්තිත් තියෙන වගේ එකේ පිපෙන්නේ කුණුලේ පාට වගේ මලක්. පොකුරක් එන්නේ. මගේ ෂෝට් වීඩියෝ වල ඔයාලට බලන්න පුළුවන්. ඒකේ බැලුවොත් එහෙම බලා ගන්න පුළුවන් ඒකේ මල. දැන් නම් මල් පිපිලා නැහැ මගේ ගස්වල. මේ
අනිත් එක ඒකත් අංක 26ෙම තමයි රවුම් කොලයක් තියෙන්නේ. ඒක සුදු පාට මල් පොකුරක් තමයි පිපෙන්නේ කීරි සුදු පාට. හෝයා එකක්. ඊට පස්සේ අංක 27 250න් දෙනවා එක පැලයක් ගලවලා. මේක සිල්වර් සෙන්සවේරියා එකක්. සිල්වර් පාට තමයි බුෂ් එකට වගේ පැල 3-4ක් හදාගෙන හෙවණින් තමයි තියාගෙන තියෙන්නේ මම නම්. අංක 27 250ට දෙන්නම් එක පැලයක්. ඊට පස්සේ අංක 28 300යි. ඒකත් පෝතොස් එකක් තමයි. ඒකත් වැලක් විදිහට හැංගින් පොට් එකක හරි එහෙම නැත්නම් බටයක් ලණුවක හිටවලා එහෙම හදාගන්නත් පුළුවන්. එකම පැලයයි තියෙන්නේ. ගොඩක් පැල තිබුණා මගේ සේල් වෙලා. අංක 28 300යි. අංක 29 මේ බලන්නකො මෙයා කවුද කියලා. ලස්සනයි. එයාගේ නම අවුරා. අලුත් එක්කෙනෙක් එයා. අලුතෙන්ම තමයි ඇවිල්ලා තියෙන්නේ. එයාගේ පැලයක් අංක 29න් 1500කට මම දෙනවා. එක පැලයයි තියෙන්නේ. ආයේ පැල 2-3ක් ඉල්ලන්න එපා. මේක විතරයි තියෙන්නේ මගේ මව් ගහත් එක්කලා. මේක හොඳට මුල් ඇදලා මේ අලුත් జాතියක් ඔයාලා කැමති කෙනෙක් ඉන්නවා නම් ඉල්ලන්න 1500යි. ඊට පස්සේ අංක 30 වයිට් පින්සස් එක්කෙනෙක් එයා මන් දෙනවා 450ට. හොඳට මුල් ඇදලා හොඳට හැදිච්ච පැලයක්. මේකත් ඔයාලට බටයක් හිටවලා මේ ලණුවක් ආධාරයෙන් හදනකොට හොඳට උඩට හැදීගෙන යනවා. මෙහෙම තියෙනවට වැඩිය එහෙම හදලා බලන්නකෝ. ලස්සනයි. ඊට පස්සේ අංක 31න් සෙන්සවේරිය එකක් තියෙන්නේ. පත්‍රය මේකේ පළල් එකක්. ඒක 300යි. මේක පඳුරට වගේ හැදෙනවා. ඒකෙන් පැලයක් දෙන්නම් මං 300 ගානේ. ඊට පස්සේ අංක 32 මේ බලන්නකෝ. ඒකත් පෝතොස් එකක්. කළු පාටයි කොලය. ඒක මම දෙනවා පැල දෙකමයි තියෙන්නේ මගේ. 300කට දෙන්නම්. මේ බලන්න මව් ගහ. ඒක බටයකට තමයි මං හදලා තියෙන්නේ. ඒ විදිහට ඔයාලටත් හදාගන්න පුළුවන්. 32 300යි. ඊට පස්සේ 33 මේ පඳුරෙන් මට පැල ගලවලා දෙන්න පුළුවන්. ලොකු පැලයක් මන් දෙනවා 250 ගානේ. ඕන කෙනෙක් ඉන්නවා නම් කියන්න. ඊට පස්සේ අංක 34 මෙයාත් අලුත් එක්කෙනෙක් තමයි. ෆ්ලොරිඩා බියුටි මෙයාගේ නම. අංක 34 රුපියල් 1000යි. මේ පැලේ විතරමයි තියෙන්නේ. ඕන කෙනෙක් ඉන්නවා නම් ඉල්ලන්න. හොඳට හැදිලා මුල හැදිලා තියෙන්නේ. මේක ටිකක් මිල අධික එකක්නේ. ෆ්ලොරිඩා බියුටි කියලා මේ තමයි කියන්නේ එකට. ඊට පස්සේ අංක 35 ඒකත් මම ගිය වතාවේ වගේ මොන්ස්ටරා එකක්. ඒක මම බටයකට හිටවලා තමයි හදලා තියෙන්නේ. ඒක කට් කරගන්න හරි පුළුවන්. නැත්නම් ඊට වැඩිය ලොකු බටයකට හිටව ගන්න හරි පුළුවන්. ගිය වතාවේ ගොඩක් දෙනෙක් මගෙන් අරගත්ත මේ සයිස් එකේ ඒවා රුපියල් 800ට මම මේක දෙනවා. අංක 35. ඊට පස්සේ අංක 36 මෙන්න මේ ප්ලාන්ට් එක. ඒකත් අලුත් එකක් තමයි. මට දැන් නම මතක නැතුව ගියානේ මේකේ. ඒක මම 800කට දෙනවා. මේ විදිහට ඔයාලට ලස්සනට බටයක් හිටවලා හදාගන්න පුළුවන්. මේ ගේ ඇතුලෙන් තමයි තියන්න හොඳ. ඉතින් මේක හෙවණට තමයි ලස්සන වෙන්නේ. 36 800යි. එක පැලයයි තමයි ඒකෙත් නම් තියෙන්නේ. ඊට පස්සේ මෙන් තියෙනවා බනානා ලීෆ් එකක්. අංක 37 ඒක මන් දෙනවා රුපියල් 700කට. ඒකත් හොඳට හැදිලා කට් කරන්න පුළුවන්. හොඳට කට් මුල් දාපු හොඳ පැලයක්. 700කට අංක 37 ඔයාලට ගන්න පුළුවන් මගෙන්.
ඒකේ තව පැලයක් වගේ මංගාව තියෙනවා. ඊට පස්සේ මෙයා නම් ලස්සනම එක්කෙනෙක් වටිනම එක්කෙනෙක්. ඔයාලා දන්නවනේ ඉතින් කවුද කියලා. බ්ලැක් කාඩිනල් අංක 38. මේක මම දෙනවා හොඳට හැදිච්ච ගහක් කට් කරන්න පුළුවන් මව් ශාකයක්. රුපියල් 3000කට තමයි දෙන්නේ. බලන්නකො මුල් 38 3000යි. ඊට පස්සේ තියෙනවා මැජෙස්ටියා පැලයක්. ඔන්න බලන්නකො. ඒකත් මේ වගේ බටයකට තමයි හදාගන්න පුළුවන් වෙන්නේ. ඒක අංක 39 750යි. ඊට පස්සේ ඉන්නවා ලස්සන එක්කෙනෙක් අංක 40 yellow crocodile එකක්. ඔන්න බලන්නකො ඒකේ සයිස් එක. ඒක මම දෙනවා රුපියල් 3000කට. හොඳටම හැදිලා තියෙන්නේ කට් කරගන්නත් පුළුවන් ඔයාලට. ලොකු මිලකට අලවි වෙන පැලයක් මේක. අංක 40. ඉතින් ඔයාලා අද මගේ සේල් එක අදින් ඉවරයි. මෙතනින් ඉවරයි sorry. ඔයාලා මට කෝල් එකක් දෙන්න, WhatsApp මැසේජ් එකක් දාන්න. පැල ඔයාලට ඕන නම් වෙන් කරගන්න. ඉතින් මට ඔයාලා බැංකුවට සල්ලි දාපුවම ඔයගොල්ලෝ මට රිසිට් එක අනිවාර්යයෙන්ම ෆොටෝ කොපියක් ගහලා දාන්න. ඒ වගේම තව මට කියන්න දෙයක් තියෙනවා. කවුරු හරි අනේ හිතවතියක් කවුද දන්නේ නැහැ. මට රුපියල් 750ක වවුචර් සල්ලි ගෙවලා ඒකේ රිසිට් එක මට දැම්මෙත් නැහැ. කවුද කියලා මම තවටත් දන්නේ නැහැ. එයා මේ වීඩියෝ එක බලනවා නම් මට කියන්න කවුද කියලා. මං අහපෝ සල්ලි හරි පැල හරි එයාට දෙන්නම්. මෙයා මට පණිවිඩයක් දුන්නේ කවුද කියලා. රුපියල් 750ක මුදල දීපු කෙනා මට පුළුවන් නම් සල්ලි බැඳපු ෆොටෝ රිසිට් එකේ ෆොටෝ කොපියක් දාන්න කියලා මම කරුණාවෙන් ඉල්ලනවා. ඔයාලා ඉතින් මගේ වීඩියෝ එක බැලුවට ගොඩක් ස්තුතියි. ඇත්තටම ගොඩාක් සතුටුයි මට. ගොඩාක් හිත හොඳ යාළුවෝ මට ගොඩාක් හම්බ වුණා. හිත හොඳ මිස්ලා ගොඩාක් කතා කරුවා මට. ඒ වගේම මට ගොඩාක් සතුටුයි. ඒගොල්ලෝ හරිම කරුණාවන්ත අය. යාළුවෝ ගොඩක් හම්බෙච්ච එක ගැන සතුටුයි මට. එහෙනම් අදට නවත්තන්නම්. කැමති අය මට WhatsApp මැසේජ් එකක් තියන්න. ආයේ 3 වෙනි මල් සේල් එකකින් හම්බ වෙමු. බුදු සරණයි.